ආයිබෝවන් කියලා පිළිගන්නවා සුරාවිච් කොරියන් YouTube channel එකට. අද ඉඳන් කොරියානු හෝඩියේ ඉඳන් අවශ්‍ය කරන සියලුම ව්‍යාකරණ ටික සහ සියලුම පාඩම් ටික අපි ඉස්සරහට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. එම නිසා සුරාවිච් කොරියන් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගත්තොත් ඔයාලට මම පාඩමක් දාපු ගමන් notification එකක් ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි යමුද පාඩමට. හොඳයි. අද පළවෙනි පාඩම කොරියානු හෝඩිය. කොරියානු හෝඩිය පිළිබඳව කියලා දෙන්න කලින් ඔයාලට මම හිතුවා පොඩ්ඩක් ප්‍රශ්න වගේකට පිළිතුරු සපයන්න ඉස්සෙල්ලාම සමහර ලංකාවේ ඉන්න අය හිතනවා ඇති කොරියාවට ගෑනු ළමයින්ට යන්න බෑ. ඒකොත් මගේ වයස අඩුයි මට මේ වයස යන්න බෑ. ඒකොත් මට වයස වැඩි. ඒ නිසා මට යන්න බෑ. මෙහෙ ඇවිල්ලා තියෙන මොන වගේ රැකියාවද කරන් තියෙන්නේ? මෙහෙ වැඩි අමාරුයිද නැත්නම් ඔය ලංකාවේ කට්ටිය මල් කඩනවා වගේ කියන වගේ ලේසියිද? නැත්නම් මෙහෙ ලස්ස 20ක් 30ක් පඩි ගන්න පුළුවන්ද? ලස්ස 10ක් 12ක් පඩි ගන්න පුළුවන්ද? එතකොට ගෑනු ළමයෙකුට ආරක්ෂාකාරීව මෙහි ජීවත් වෙන්න පුළුවන්ද? ඒ වගේ ප්‍රශ්න ටිකට පිළිතුරු දීලා ඉවරලා ඊට පස්සේ අපි පාඩම් පටන් ගමු. ඉස්සෙල්ලාම කියන්න ඕනි ගෑනු ළමයිද පිරිමි ළමයිද කියලා ભેදයක් නැහැ. ඕනෙකට හොරියාවට එන්න පුළුවන්. වයස අවුරුදු 18 සම්පූර්ණ නම් 18 ඉඳන් අවුරුදු 39 වෙනකම් කොරියාවේ විභාගෙ ලියලා සමත් වෙලා වෙබ් එකේ ඉඳලා කියන්නේ විභාගෙ ලියන හැමෝටම එන්න පුළුවන් කියනවා නෙවෙයි. ඇග්‍රීමන්ට් එනවා නම් ඕන කෙනෙකුට එන්න පුළුවන්. දැන් මේ දවස්වල සාමාන්‍යයෙන් ගෑනු ළමයින්ට ඇග්‍රීමන්ට් එන පොඩි ප්‍රවණතාවයක් වැඩි වෙලා තියෙනවා. ඒතර කොරියාවේ රැකියාව කරනකොට මොන වගේ පඩියකටද යන්න පුළුවන් කියන ප්‍රශ්නයක් තියෙනවා. තමයි ලංකාවේ කියනවා ලක්ෂ 12ක් 15ක් විතර ගන්න පුළුවන් කියලා. ඇත්තටම ඒ වගේ පඩියකට යන්න අමාරුයි. සාමාන්‍යයෙන් මෙහි නෝමල් 8-5 වගේ වැඩ කරලා සෙන්සුරාදා වගේ වැඩ කරන කම්පැනි එක ලංකාවේ මුදලින් විනිමය අනුපාතයක් දැන් ඉහළ පහළ යන නිසා සාමාන්‍යයෙන් ලක්ෂ 6ක් 5මාරක් විතර වගේ තමයි පඩි කර යන්න පුළුවන්. ඊට වඩා ගන්න කම්පැනි නැත්තේ නෑ තියෙනවා. සාමාන්‍ය නෝමල් ඇවරේජ් එකක් විතර ගත්තම මේ වගේ පඩියක් තමයි තියෙන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් ගෑනු ළමයින්ට මේ ජොබ් තියෙනවද? ආරක්ෂාකාරීව වැඩ කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඇත්තටම මේ ගෑනු ළමයිට ආරක්ෂාකාරීව මෙහෙම වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ පාරක යන්න එන්න ඕන දෙයක් කරගන්න. කියන්නේ රෑ 12ට එකට ගියත් කවුරුක් කොහෙද යන්නේ කියලා අහන්නවත් කාගේම කරදරයක් වෙන්නේ නැහැ. ඒ වගේ ආරක්ෂාකාරී රටක් තමයි කොරියාව කියන්නේ. හොඳයි. එහෙනම් අපි ඉස්සෙල්ලාම කොරියානු හෝඩිය ඉගෙන ගමු. ඔයාලා මේ පාඩම මුලින් ඉඳන් අග වෙනකම් බලන්න. එතකොට අද දවසේ එනකොට ඔයාලට කොරියන් හෝඩිය කියලා කොරියන් අකුරු ටික ලියන්න කොරියන් කියන්නේ Tamanට මොන හරි හිතන දෙයක් ඕන දෙයක් ලියා ගන්න පුරුදු වෙන තරමට අද දවසේ මුලින් ඉඳන් බැලුවාම අද පාඩම ඉවරනකොට ඒ ඔක්කොම මම ඔයාලට කියලා දෙනවා. හොඳයි. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු කොරියානු හෝඩිය. කොරියානු හෝඩියට කියන්නේ හංකල්. කොරියානු හෝඩිය ඉස්සෙල්ලාම කොරියාවේ හදලා තියෙන්නේ සේජොන් කියන රජතුමා. ඉතින් ඒ රජතුමා මේක හදන්න තීරණය කළා තියෙන්නේ ඒ දවස්වල කියන්නේ ගොඩක් කටට කියන්න ලියන්න අමාරුයි. ඉතින් රජතුමා කල්පනා කරලා කොරියාවටම කියලා ඒ දවස්වල අකුරු ජාතියක් තිබුණේ නැහැ. කොරියාව කට්ටිය පාවිච්චි කරේ චීන අකුරු. චීන අකුරු නිසා ඉතින් ඒ රජතුමා කල්පනා කරලා හැමෝටම කියන්න පුළුවන් වෙන හැමෝටම පහසු විදියට ඕන වෙනකොට ලියන්න කියන්න පුළුවන් තමයි කොරියානු හෝඩිය හදලා තියෙන්නේ. අපේ වගේ කොරියානු හෝඩියේ අක්ෂර අකුරු ගොඩක් නැහැ. සුළු ප්‍රමාණයක් තියෙන්නේ. ඉතින් අපි බලමු කොරියානු හෝඩිය ගැන. ඉතින් ඉස්සෙල්ලාම කොරියානු හෝඩිය මම ලියාගත්තා හංකල්. එතකොට කොරියානු හෝඩියේ මූලික ස්වර සහ මූලික ව්‍යංජන කියලා කොටස් දෙකක් තියෙනවා. ඒකත් කොටස් දෙකකට බෙදෙනවා. අපි ඉතින් ඉස්සෙල්ලාම මූලික ස්වර ටික ඉගෙන ගමු. මම මෙතන මේ ඉස්සෙල්ලාම ලියාගෙන තියෙනවා කොරියානු හෝඩියේ ආ අකුර. ඊට පස්සේ යා අකුර, ඕ අකුර, යෝ අකුර, ඕ අකුර, යෝ අකුර, ඌ අකුර, යූ අකුර, අකුර, ඊ අකුර. එතකොට අපි මේ ස්වර ටික කොහොමද ලියන්නේ? කොහොමද ශබ්ද වෙන්නේ කියලා අපි බලමු. ඒතර ඔයාලට මෙතන බලපුවම පේනවා මේ අයන්න ඉරි කෑලි දෙකයි. යා යන්නේ ඉරි කෑලි තුනයි. ඒ විදිහට මේ අයන්නේ ඉඳන් යන්නට ගත්තාම අකුරු තියෙන්නේ 3යි 6යි 9යි 10යි. මූලික ස්වර එතකොට ඔක්කොම 10යි. එතකොට මේ මූලික ස්වර ඔක්කොම ලියලා තියෙන්නේ ඉරි කෑලි වලින් තමයි. එතකොට මේ ඉරි ලියන පිළිවෙලක් තියෙනවා. එතකොට අපි ඒක ඉගෙන ඉස්සෙල්ලාම ඉගෙන ගමු. එතකොට මෙතන අයන්න පේනවා. සාමාන්‍යයෙන් කොරියානු හෝඩිය ඉස්සෙල්ලාම මේ අකුරු ලියන්න පටන් ගන්නකොට ඔයාලා
පටන් ගන්න මොනිල කෑල්ල වුණත් කෙලින් තියෙන ඉර මේ විදිහට ඉහළ සිට පහළට තමයි ලියන්න ඕනේ. එතකොට මේ හරහට තියෙන ඉරි කෑලි ඒවා වමේ සිට දකුණට මේ ආකාරයට තමයි ලියා ගන්න ඕනේ. එතකොට අපි මුලින්ම අයන්න ලිව්වොත් එහෙම අයන්න කොහොමද ලියන්නේ? ඉහළට සිට පහළට ඉරයි හරහාට ඉරයි. එතකොට මේක තමයි කොරියානු හෝඩියේ අයන්න. ඒ විදිහටම යා යන්න. පහළට ඉරයි හරහාට ඉරි කෑලි දෙකයි. ඊට පස්සේ ඔයන්න. හරහාට ඉරි කෑලි එකයි. ඉහළට සිට පහළට ඉරි කෑල්ලයි. මේක තමයි ඔයන්න. ඒ වගේම යොයන්න. හරහාට ඉරි කෑලි දෙකයි. පහළට ඉරි කෑලි එකයි. මේ තියෙන්නේ යොයන්න. ඊට පස්සේ තියෙන්නේ ඔයන්න. ඉහළට සිට පහළට ඉරයි. වමේ සිට දකුණට එක ඉරයි. ඕ අකුර. ඊට පස්සේ තියෙන්නේ යොයන්න. ඉහළ සිට පහළට ඉරි කෑලි දෙකයි. වමේ සිට දකුණට ඉරි කෑල්ලයි. යොයන්න. ඊට පස්සේ මම ඔයන්න මෙතනින් ලියන්නම්. වමේ සිට දකුණට ඉරයි. ඉහළ සිට පහළට එක ඉරයි. උයන්න. ඊට පස්සේ තියෙන්නේ යොයන්න. වමේ ඉඳන් දකුණට ඉරයි. ඉහළ සිට පහළට ඉරි කෑලි දෙකයි. යොයන්න. ඊට පස්සේ එක ඉර හරහට ගහපුවාම ඒක අකුර ඊට පස්සේ ඉහළ සිට පහළට ඉරයි. මේක තමයි ඊ අකුර. ඉතින් කොරියානු හෝඩියේ නීතියක් තියෙනවා. මේ අපි මූලික ස්වර ටිකනේ අරන් තියන්නේ. මූලික ස්වරයක් මේ විදිහට අපි අක්ෂරයක් වගේ ශබ්ද කරන්න බෑ. අනිවාර්යෙන් අක්ෂරයක් විදිහට ශබ්ද කරන්න නම් එම ස්වරයේ ව්‍යංජනයත් එක්ක එකතු වෙලා තියෙන්න ඕනේ. එතකොට අපි කොරියානු හෝඩියේ ව්‍යංජනයක් අරගෙන අපි මේ ස්වර ටික දාලා බලමු කොහොමද ශබ්ද කරන්නේ, කොහොමද අක්ෂරයක් හදාගන්නේ කියලා. ඒතර කොරියානු හෝඩියේ ව්‍යංජන වලින් මම ගන්නවා එකක් තියෙනවා ශබ්දයක් නැති. ඒක ඇවිල්ලා කොරියානු හෝඩියේ තියෙන බිඳුව. ලංකාවේ හෝඩියේ තියෙන බිඳුව වගේමයි. අපි බිඳුව අරන් බලමු මෙහෙම. බිඳුව ඊට පස්සේ එකතු කිරීම මේ මූලික ස්වරය අයන්න. එතකොට ස්වරයකට මූලික ස්වරය තියෙන මෙතන තියෙන ව්‍යංජනය බිඳුව. ඒතර ව්‍යංජනයේ ස්වරය එකතු කරගෙන තමයි කොරියානු හෝඩියේ අක්ෂරයක් හැදෙන්නේ. එතකොට මේක කොහොමද අපි ලියන්නේ? බිඳුව අයන්න. එතකොට මේක ශබ්ද වෙන්නේ ආ. එතකොට මෙතන තියෙනෙත් ආ. කිසි වෙනසක් වෙලා නැහැ. ඒ වෙනසක් වෙලා නැත්තේ බිඳුවට ශබ්දයක් නැති නිසා. එතකොට මෙතන මූලික ස්වර ටික මේ ව්‍යංජනයට දැම්මත් ශබ්දේ වෙන්නේ ඒ විදිහටමයි. ඉතින් අපි බිඳුව දාලා ලියලා බලමු කොහොමද ශබ්ද වෙන්නේ කියලා. එතකොට ව්‍යංජනේ බිඳුව මෙතන ආ. ශබ්දය ආ. ඒ විදිහටමයි බිඳුව යා. ශබ්ද වෙන්නේ ආ විදිහට. ඊට පස්සේ බිඳුව ඕ. ශබ්ද වෙන්නේ ඕ. කිසි වෙනසක් වෙන්නේ නැහැ මේ විදිහටමයි. ඊට පස්සේ මේක යෝ. මේ විදිහටමයි. ඊට පස්සේ ඕ. ඊට පස්සේ යෝ. ඊට පස්සේ තියෙන්නේ බිඳුව ඌ අකුර. ඊට පස්සේ මම මෙතන ලියන්න හිත නැති නිසා බිඳුව යෝ. ඊට පස්සේ බිඳුව හරහට ඉරක්. මේක තමයි ඊට පස්සේ බිඳුව කෙලින් ඉරක් ගැහුවා. මේක තමයි ඊ. මේ විදිහට තමයි කොරියානු හෝඩියේ මූලික ස්වර 10 තියෙන්නේ. අපි තව පාරක් කියලා බලමු කොහොමද ශබ්ද එන්නේ කියලා. ආ යා ඕ යෝ ඕ යෝ ඌ යූ ඊ. ලේසි නේද? අපේ සිංහල හෝඩිය ඉගෙන ගන්නවා වගේ නෙවෙයි, හරිම ලේසියි. මූලික ස්වර 10 දැන් ඔයාලා ඉගෙනගෙන ඉවරයි. එතකොට මේ ඔයාලා කොරියානු හෝඩිය අංකල් වලින් මූලික ස්වර ලියන්නේ කොහොමද, ශබ්ද කරන්නේ කොහොමද කියලා දන්නවා. ඊට පස්සේ අපි ඉගෙන ගමු
මූලික ව්‍යංජන ටික කොහොමද ලියන්නේ කියලා. කොහොම શબ્ද කරන්නේ කොහොමද ලියන්නේ. ඔයාලා දැන් කොරියානු මූලික ස්වර ටික ඉගෙනගෙන තියෙන්නේ. අපිට ඊළඟට තියෙන්නේ ව්‍යංජන. ව්‍යංජන වලට කොරියානු වලින් මොකද කියන්නේ? චාම්. චාම් කියලා තමයි ව්‍යංජන වලට කියන්නේ. එතකොට ස්වර ඔක්කොම ටික තියෙනවා 14ක්. අපි කොහොමද શબ્ද කරන්නේ කියලා බලමු. ඉස්සෙල්ලාම තියෙනවා කයන්න. ඊට පස්සේ නයන්න. තයන්න. ලයන්න. මයන්න. පයන්න. සයන්න. බින්දුව. චයන්න. චයන්න. කයන්න. තයන්න. පයන්න. හයන්න. එතකොට මේ ව්‍යංජන 14 ඇතුලේ මම මෙතන කළු පාටෙන් ඉස්සරහින් තව අකුරකුල් ලියලා තියෙනවා. එතකොට ඒ ලියලා තියෙන්නේ එකම අකුර විදි දෙකකට සද්ද වෙන ව්‍යංජන කිහිපයකුත් තියෙනවා. අපි ඒ ටික නැවත බලමු. එතකොට මේ පළවෙනි අකුර කයන්න, ගයන්න. දෙකක් විදිහට තමයි සද්ද වෙන්නේ. කයන්න කියලාත් ගන්නවා, ගයන්න කියලාත් ගන්නවා. එතකොට නයන්න, ඊට පස්සේ මේ තයන්න. තයන්න විදිහටත් ගන්නවා මේක, දයන්න විදිහටත් ගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා ලයන්න, ලයන්න විදිහටත් ගන්නවා, රයන්න විදිහටත් ගන්නවා. ඊට පස්සේ මෙතන තියෙනවා මයන්න, ඊට පස්සේ මෙතන තියෙන්නේ පයන්න. පයන්න විදිහටත් ගන්නවා, මෙතන තියෙනවා බයන්න විදිහටත් ගන්නවා. ඊට පස්සේ මේ තියෙන්නේ සයන්න, බින්දුව, මේ තියෙන්නේ ඡයන්න. මේක ඡයන්න විදිහටත් ගන්නවා, ජයන්න විදිහටත් ගන්නවා. එතකොට මෙතන තියෙන්නේ ජයන්න. එතකොට මෙතන කයන්න තියෙනවා, මෙතන තියෙනවා තයන්න තියෙනවා, මෙතන තියෙනවා පයන්න, මෙතන තියෙන්නේ හයන්න. එතකොට මේ මෙතන මම 10 11 12 13 කියලා ඉලක්කම් දාලා තියෙන මේ අකුරු හතර කොරියානු හොඩි මහ ප්‍රාණ අකුරු විදිහට තමයි සලකන්නේ. ඒතකොට ඒව පොඩ්ඩක් කියනකොට මේක චා ක ත ප ඒ විදිහට පොඩ්ඩක් උගුර ඇතුලෙන් තමයි ශබ්ද කරන්න ඕනේ. හොඳයි. ඊට පස්සේ දැන් අපි ව්‍යංජන 14ම ඉගෙනගෙන තියෙන්නේ. ව්‍යංජන 14න් මෙතන බින්දුව නම් අපි ස්වර වලට දාලා ලියලා කොහොමද කියන්නේ කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ මෙතන තියෙන ව්‍යංජන 14ත් මූලික ස්වර වලට දාලා කොහොමද ශබ්ද කරන්න කියලා අපි මෙතන ඉඳන් ඉගෙන ගමු. හොඳයි අපි දැන් බලමු මූලික ස්වර ටිකට මේ ව්‍යංජන ටික දාපුවාම කොහොමද ලියන්නේ කොහොමද ශබ්ද කරන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි ගමු කයන්න. මම මෙතන කලින් තිබ්බ කයන්න අල් කරගත්තා. මොකද ඒක මේ ශබ්ද කරන පහසු වෙනුවෙන්. ඊට පස්සේ අපි ගමු කයන්න. කයන්න. මෙතන මූලික ස්වරය අයන්න. ඊට පස්සේ කා. මේක ශබ්ද වෙන්නේ කා විදිහට. කා. ඊට පස්සේ කයන්න. යායන්න. ඊට පස්සේ කයා. අල් කයන්න යායන්න කයා. කයා. ඊට පස්සේ කයන්න ඔයන්න. කෝ. කෝ. ඊට පස්සේ කයන්න යෝ යන්න. කොහොම ශබ්ද එන්නේ කියන බලන්න. අල් කයන්න යෝ යන්න. කයෝ. කයෝ. කයෝ විදිහට තමයි ශබ්ද වෙන්නේ. ඊට පස්සේ කයන්න ඔයන්න. අල් කයන්න ඔයන්න කෝ. මේක තමයි කොරියානු හොඩියේ කොයන්න. ඊට පස්සේ කයන්න යෝ යන්න. කයෝ. කයෝ. කයෝ විදිහට තමයි ශබ්ද වෙන්නේ. ඊට පස්සේ කයන්න උයන්න. මේක තමයි කොරියානු හොඩි කුයන්න. කුකුලා කියලා කියන්නේ. අන්නේ කුයන්න. ඊට පස්සේ කයන්න යූ යන්න. කිව්. 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 ඊට පස්සේ කයන්න හරහරියට ගාපුවම මේක කියලා ලා තියෙන ඊට පස්සේ ක කියන්නේ ඇදලා යන්නේ නැතුව නිකන් එක ළඟ නවනවා වගේ ක ඒ විදිහට තමයි ශබ්ද වෙන්නේ. ඊට පස්සේ කයන්න යන්න කී ඒ විදිහට තමයි ශබ්ද වෙන්නේ. එතකොට දැන් ගයන්න මම ඔයාලට ඉතුරු කරනවා. ඔයාලා පොතක් අරගෙන පිළිවෙලකට මේ අකුරු ටික ස්වර ටික මුලින් ලියන්න. ඊට පස්සේ ව්‍යංජන ටික පල්ලෙහාට ලියලා මේ විදිහට Tamanට තනියෙන් කියන්න පුළුවන් වෙනකම්ම තනියෙන් එක දිගටම ලියලා ප්‍රැක්ටිස් කරන්න. මොකද මුල ටික හරියට ඔලුවට දාගත්තොත් හරියට පුරුදු වුණොත් ඊළඟ ටික ගේමක් නැහැ. ඉතින් අපි අහපම මම කියලා බලමු. කයන්න ආයන්න කා. කයන්න යායන්න කයා.
කයන්න ඔයන්න කෝ කයන්න යොයන්න කෝ කයන්න ඔයන්න කෝ කයන්න යොයන්න කෝ කයන්න උයන්න කෝ කයන්න යොයන්න කෝ කයන්න අයන්න ක කයන්න යන්න කී අපි මේ විදිහට ඊළඟ අකුර ටික ලියලා බලමු. ඊට පස්සේ දෙවෙනි අකුර විදිහට අපි අරන් තියෙන්නේ නයන්න. ඒකත් මම අල් කරගත්තා. ඒ කියන්නේ අපි අකුරු ටික ශබ්ද කරනකොට පහසු වෙන තමයි මේ අල් කරලා තියෙන්නේ. අපි ලියමු. නයන්න ආයන්න නා නා නයන්න යායන්න න්‍යා න්‍යා නයන්න ඔයන්න නෝ නෝ ඉංග්‍රීසියෙන් නෝ කියන වගේ නෙවෙයි මේ තියෙන්නේ නෝ ඊට පස්සේ නයන්න යොයන්න න්‍යෝ 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 ඒ විදිහට තමයි શબ્ද වෙන්නේ නයන්න ඔයන්න නෝ නෝ ඊට පස්සේ නයන්න යොයන්න න්‍යෝ න්‍යෝ ඒ විදිහට තමයි શબ્ද වෙන්නේ ඊට පස්සේ නයන්න උයන්න ඒක නම් දන්නවනේ නෝ නෝ කියලා තමයි શબ્ද වෙන්නේ නයන්න යොයන්න න්‍යෝ න්‍යෝ ඊට පස්සේ නයන්න මේ ඇලේර ගහපුවම න කියලා තමයි શબ્ද වෙන්නේ ඊට පස්සේ නයන්න යන්න නී විදිහට තමයි શબ્ද වෙන්නේ දැන් ඊට පස්සේ ඔයාලා දැන් දන්නවා කයන්න දන්නවා කයන්නේ මූලික ස්වර ටික දැම්මම ඇදෙන මූලික ස්වර ටික ඔක්කොම ඔයාලා දැන් ඉගෙන ගත්තා ඊට පස්සේ ඊළඟට නයන්න මෙතන ගයන්න මම ඔයාලට ගෙදර වැඩ විදිහට තමයි ඉතුරු කරලා තියෙන්නේ ඊට පස්සේ අපි ගමු අල් තයන්න මේ තියෙන තයන්න අල් තයන්න ඉදිරියට යන තියෙන්නේ කියවන්න පහසු වෙන්න ඊට පස්සේ අපි ගමු තයන්න ආයන්න තා තයන්න යායන්න තයා තයා ඊට පස්සේ තයන්න ඔයන්න තෝ අපි තෝ කියලා කියන්නේ මේ විදිහට තමයි තෝ ඊට පස්සේ තයන්න යොයන්න තයෝ තයෝ ඊට පස්සේ තයන්න ඔයන්න ඒත් තෝ තෝ ඊට පස්සේ තයන්න යොයන්න තයෝ 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 කියලා තමයි શબ્ද වෙන්නේ ඊට පස්සේ තයන්න උයන්න තු තු ඊට පස්සේ තයන්න යොයන්න තියෝ තියෝ ඊට පස්සේ තයන්න ඇලයිර සද්දේ වගේමයි ත ත ඊට පස්සේ තයන්න යන්න ති නැතරක් කියන්නම් තා තයා තෝ තයෝ තෝ තයෝ තු තයෝ ත ති ඒ විදිහටම අපි හතරවෙනි අකුර මෙතන ලයන්න රයන්න තියෙනවා මම ගත්තා රයන්න රයන්න අල් කරලා තියෙන්නේ කීයෙන් පහසුවට අපි එකත් ලියලා බලමු රයන්න ආයන්න රා අපි ලංකාවේ බොන රා නෙවෙයි මේ රා ඊට පස්සේ රයන්න යායන්න රයා රයා ඊට පස්සේ රයන්න ඔයන්න රෝ රෝ ඊට පස්සේ රයන්න යොයන්න රයෝ රයෝ අල් රයන්න ඔයන්න රයෝ ඊට පස්සේ රයන්න ඔයන්න රෝ රෝ ඊට පස්සේ රයන්න යොයන්න රයෝ 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 ඒ විදිහට තමයි શબ્ද වෙන්නේ ඊට පස්සේ රයන්න උයන්න රු රු ඒක තමයි රු යන්නේ
ඊට පස්සේ රා යන්න යෝ යන්න. රියෝ රියෝ ඒ විදිහට තමයි සද්ද වෙන්නේ. ඊට පස්සේ රා යන්න හරහට ගන්න ඇලීර මේ අකුර කියලා ගන්නෙ. ඊට පස්සේ ර. ඒ කිසි වෙනසක් වෙන්නේ නැහැ. ර. එහෙමයි. ඊට පස්සේ රා යන්න යන්න. රි. මේ විදිහට තමයි ලා යන්න රා යන්න කොහොම ගත්තත් එක විදිහට තමයි ශබ්ද වෙන්නේ. ඔයාලා මේ ගෙදරදී ගෙදරටක් විදිහට ලා යන්න ලියනකොට අල් කරලා ගන්න. එතකොට මේක ශබ්ද ගන්න ලේසියි. අපි ඊට පස්සේ බලමු මයන්න. මයන්න ආයන්න මා ඊට පස්සේ මයන්න යායන්න මෙයා විදිහට තමයි ශබ්ද එන්නේ. ඊට පස්සේ මයන්න ඔයන්න මෝ එකම විදිහට තමයි අකුරු ටික දාලා ඔයාලට ශබ්ද කරන් තියෙන්නේ. මම මෙතන ලියන්නම්. ඊට පස්සේ මයන්න යොයන්න මෙයෝ ඊට පස්සේ මයන්න ඔයන්න මේක ශබ්ද දෙන්නේ කොහොමද? මෝ ඊට පස්සේ මයන්න යොයන්න මෙයෝ ඒ දෙක ශබ්ද දෙන්නේ. ඊට පස්සේ මයන්න උයන්න මූ ඊට පස්සේ මයන්න යොයන්න මියෝ ඒ විදිහට ශබ්ද දෙන්නේ. ඊට පස්සේ මයන්න ම ඒ විදිහට ශබ්ද දෙන්නේ. ඊට පස්සේ අන්තිම ස්වරය යන්න මයන්න යන්න මේ විදිහට තමයි ශබ්ද දෙන්නේ. එතකොට මෙතන පයන්න තියෙනවා සයන්න තියෙනවා බිඳුව අපි දැන්ටමත් තරම් ලියලා ඉවරයි. ඊට පස්සේ ඡයන්න තියෙනවා. මේ ටික මම ඔක්කොම දැන්ට ලියන්න යන්නේ. මොකද ඔක්කොම ටික ලිව්වොත් ඔයාලට කරන්න ගෙදරට නැති නිසා දැන් මම මේ කියලා දීලා තියෙන පිළිවෙලට වර්ධින්නේ නැහැ. ඔයාලා උඩින් මූලික ස්වර ටික ලියා ගන්න. ඊට පස්සේ මෙතන 1 2 3 4 කියලා 14ක් අංක දාගෙන ව්‍යංජන 14 ලියා ගන්න පල්ලෙහාට. ඊට පස්සේ මුල් අකුර අරගෙන අල් කරලා ඊට පස්සේ මේ මම කියලා දුන්න විදිහට තනියෙන් ලියලියා තමන්ට ඇති තමන්ට පුළුවන් තමන්ට තනියෙන් කියව ගන්න පුළුවන් කියලා හිතන මට්ටමට පාඩම් කරන්න. එතකොට ඒ ටික කරනකොට ඔයාලා කොරියානු භාෂාවේ හෝඩි ඉගෙන ගන්න ටිකේ 130ක් විතර ඉවර කරලා ඉවරයි. හොඳයි. දැන් ඔයාලා මූලික ස්වර ටිකයි ව්‍යංජන ටිකයි ඔක්කොම ඉගෙන ගත්තා. ඊළඟට අපිට තියෙන ඉගෙන ගන්න සංයුක්ත ස්වර. කොරියානු හෝඩි සංයුක්ත ස්වර ඔක්කොම ටික 11ක් තියෙනවා. අපි කොහොමද ඒවා ශබ්ද කරන්නේ මොනවද කියලා අපි ඉගෙන ගමු. ඉස්සෙල්ලාම තියෙනවා මෙතන එයන්න. ඊට පස්සේ යේ. ඊට පස්සේ ඒ යේ. ඊට පස්සේ වා වේ. ඊට පස්සේ මෙතන අකුරු දෙකක් ශබ්ද වෙනවා. වියන්න සහ වේ යන්න. වි වේ. ඊට පස්සේ වෝ ඊට පස්සේ වේ ඊට පස්සේ වී. මෙතන ඒ කියන්නේ අයන්නත් එක්ක යන තිනකොට අයන්න යන්තම් ශබ්ද වෙලා යන තමයි අන්තිමට ඇහෙන්නේ. ඒ විදිහට අපිට මම නැවත කියන්නම්. ඒ යේ වා වේ වී වේ වෝ වේ වී එතකොට සංයුක්ත ස්වරත් ව්‍යංජනයත් එක්ක එකතු වුණාම තමයි අපිට ස්වරයක් හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා කොරියානු හෝඩියේ වෙන ශබ්දයක් නැති ස්වරයක් තියෙනවා. අපි කලින් ගත්තා වගේ බිඳුව. අපි බිඳුවට සංයුක්ත ස්වරට එකතු කරලා කොහොමද අක්ෂරයක් හදාගන්නේ කියලා ඊළඟට බලමු. හොඳයි අපිට ඊළඟට තියෙන්නේ ද්විත්ව ව්‍යංජන ටික. ද්විත්ව ව්‍යංජන පහක් තියෙන කොරියානු හෝඩියේ. කයන්න, තයන්න, පයන්න, සයන්න, ඡයන්න. අපි කලින් ඉගෙන ගත්ත අකුරු ටිකමයි ඒක ඩබල් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අකුරු දෙක එකට එකතු කරලා තමයි ද්විත්ව ව්‍යංජන කියලා හදාගෙන තියෙන්නේ. මේ කය මම මේ අල් කරලා තියෙන්නේ.
කියන්න පහසු වෙන්න. ඉතින් අපි මේක මේ සොරේකට දාලා කොහොමද ලියන්නේ කියලා පොඩ්ඩක් බලමු. ඊට කලින් පොඩ්ඩක් සද්ද කරලා එමු. මේක සද්ද කරන්නේ ක ක ත ත ප ප ස ස ච ච එහෙමයි. ඔයාලට ඉස්සරහට ටිකක් කරනකොට වචනත් එක්ක ලියනකොට තව හොඳට පුරුදු වෙන්න පුළුවන්. අපි ඉස්සෙල්ලම ආ අකුරට සහ ඊට පස්සේ ඕ අකුර දාලා ලියලා සද්ද කරලා බලමු කොහොමද ලියන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි කයන්න ගමු. කයන්න ලියන්නේ මෙහෙම කයන්න. ඊට පස්සේ අපි දානවා ආ. එතකොට හැදෙනවා අක්ෂරය කා 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 ඒ විදිහට. ඊට පස්සේ අපි තයන්නට දාලා බලමු. තා 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 ඒ විදිහට තමයි හද වෙන්නේ. ඊට පස්සේ පයන්න ගමු. පයන්න මෙහෙම එක පයන්නක් ලිව්වා. ඊට පස්සේ ආයෙත් අනිත් පයන්නම ලිව්වා. ඊට පස්සේ ආයෙත් දැම්මා පා 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 ඒ විදිහට තමයි හද වෙන්නේ. ඊට පස්සේ සයන්න මෙහෙට ඉරයි මෙහෙට ඉරයි. ඊට පස්සේ තව සයන්නක් ලිව්වා මෙහෙම ඊට පස්සේ ආයන්න දැම්මා. මේක සද්ද වෙන්නේ සා සා ඒ විදිහට. ඊට පස්සේ චයන්න ගන්නවා. මෙහෙම චයන් ලියන්නේ. චයන් දෙක ලිව්වා. ආයන්න දැම්මා. ඊට පස්සේ චා ඒ විදිහට තමයි සද්ද වෙන්නේ. මම මේ පොඩි උදාහරණයක් විදිහට තමයි ආයන්න ගත්තේ. මූලික ස්වර සහ මේ මූලික ස්වර ඔක්කොටම මෙහෙම දාලා ඔයාලා පුරුදු වෙන්න. මම ඔයන්නටත් දාලා එකපාරක් ලියලා පුරුදු කරනම් කොහෙන්ද ලියන්නේ කොයි විදිහට ලියන්නේ කියලා බලා ගන්න. ඔයන්න. ඊට පස්සේ කලින් වගේම අපි කොහොම කයනු දෙක දැම්මා. ඔයන්න ලියනකොට අපි කයන්නට යටින් තමයි මෙහෙම ඔයන්න ලියන්නේ. ඊට පස්සේ කලින් ඉගෙන ගත්තා වගේමයි මේක එතකොට කෝ වෙනවා. කෝ ඒ විදිහට. ඊට පස්සේ තයන්න ගත්තා. තයන්නට යටින් ඔයන්න දැම්මා. එතකොට තෝ වෙනවා. තෝ. ඊට පස්සේ පයන්න. ඊට පස්සේ යටින් ඔයන්න. ඊට පස්සේ පෝ වෙනවා. ඊට පස්සේ සයන දෙක ගත්තා. යටින් ඔයන් දැම්මා. එතකොට සෝ වෙනවා. ඊට පස්සේ චයන්න ගත්තා. චයන් ලිව්වා. යටින් ඔයන් දැම්මා. ඊට පස්සේ චෝ විදිහට තමයි සද්ද එන්නේ. ඉතින් මේ ද්විත්ව ව්‍යංජන පහත් මේ විදිහට ලියලා ඔයාලා මූලික ස්වර ටික දාලා තනියම ලියලා පුරුදු වෙන්න හොඳට ප්‍රැක්ටිස් වෙන්න. ඉතින් මේ විදිහට තමයි ඒක සද්ද කරන් ලියන්නේ. එතකොට ඔයාලා අද පාඩමෙන් කොරියානු හෝඩියේ මූලික ස්වර ටික සහ ව්‍යංජන ටික සහ මෙතන ද්විත්ව ව්‍යංජන ටික තියෙනවා. එතකොට දැන් 50%ක් විතර ඔක්කොම ටික ඉගෙනගෙන ඉවරයි. එතකොට මොන හරි ගැටලුවක් මතුවනොත් ඒකද මං කියලා දෙන එක වෙනස්කමක් තිබ්බොත් එහෙම කමෙන්ට් කරන්න මම ඔක්කොටම පිළිතුරු ලබා දෙනවා. ඒ වගේම අපි ඊළඟ පාඩමෙන් හැමෝම ඊළඟ පාඩමෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හල් ලොකුරු සහ අපි වචනයක් කොහොමද ලියන්නේ කියලා පුරුදු වෙමු. හොඳයි එහෙනම් සුබ දවසක් වේවා. මොන හරි ගැටලුවක් හෝ ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම ඕන කමෙන්ට් කරන්න අපි ඕනම දෙයකට පිළිතුරු ලබා දෙන්න සෝදෙමින් ඉන්නවා. එහෙනම් සුබ දවසක්.